කොරියාවේ ඉන්න ඔයාලත් ඒ වගේම කොරියාවට එන්න ඔයාලටත් ඉතාමත් වැදගත් වීඩියෝ එකක් කරන්න තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොරියාවේ කොහොමද ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න කියලායි. මම අද ඔයාලට කියලා දෙනවා කොරියාවේ සැහැල්ලු වාහන ලයිසන් එකත් ඒ වගේම පරවාහන ලයිසන් එකත් මේ දෙකම ගන්න විදිය ගැන ඔයාලට මම පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් කියන්න ඕන අපි කොරියන් බසින් සැහැල්ලු වාහන වලට ඊජොන් පුතුන් කියලාත් ඒ වගේම බර වාහන වලට ඉල්ජොන් පුතුන් කියලාත් කියනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කොහොමද බලමු ඊජොන් පුතුන් එක එහෙම නැත්නම් සැහැල්ලු වාහන ලයිසන් එක ගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ලයිසන් එක ගන්නවා නම් අපිට ලංකාවේ ආයතන 3කට ගිහිල්ලා මේක සාතික කරගන්න ඕන. ඒ වගේම අපිට පුංචි ඩොකියුමන්ට්ස් වගේක් ඕන. ඉතින් මේ ටික මම ඔයාලට එකින් එක පිළිවෙලට කරගන්න විදිය ගැන ඔයාලට මම සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලලා මේකෙන් ඔයගොල්ලෝ දැනුමක් ලබා ගන්න subscribe කරලා පොට්ටයක් දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මුලින්ම මම ඔයාලට පැහැදිලි කරන්නම් සැහැල්ලු වාහන ලයිසන් එක ගන්න කොහොමද කියලා. ඔයගොල්ලෝ ලංකාවේ ඔයාලට ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකයි ඒ වගේම ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් එකයි ඩෙන්ටිටි කාඩ් එකේ කොපියකුයි ඒ වගේම පාස්පෝර්ට් එකේ කොපියකුයි මේ තුනම අරගෙන ඔයගොල්ලෝ යන්න ඉස්සෙල්ලාම RMB එකට ගිහිල්ලා එතනින් ඔයගොල්ලෝ මේ ටික දීලා කොරියාවේ ලයිසන් එක ගන්න මෙහෙමයි කියපුවාම ඒක ඔයාලට සාතික කරලා දෙනවා. එතන ලියුමකුත් දෙනවා. ඉන් අනතුරුව ඒ සාතික කරපු ඒ ටික අරගෙන ඔයගොල්ලෝ එන්න ඕන ෆොරින් මිනිස්ට්‍රීට විදේශ කටයුතු අමාත්‍යාංශයට. ඉතින් ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕන මෙම ආයතන වලට යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ ඒක නම් දැනටමත් දන්නව ඇති අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක ෆොරින් මිනිස්ට්‍රීකට ගිහිල්ලා අර RMB එකකින් ගත්ත ඩොකියුමන්ට් එකත් අරගෙන ෆොරින් මිනිස්ට්‍රියකනොත් මේ ටික සහතික කරගන්න. ෆොරින් මිනිස්ට්‍රියකනොත් සහතික කරගත්තට පසුව ඊළඟට ඔයගොල්ලෝ යන්න ඕන කොරියානු තානාධිපති කාර්යාලයට. කොරියානු තානාධිපති කාර්යාලෙලනොත් ඒ ටික සහතික කරගන්න. ඔයාලට කියන්න ඕන ඔයාලට ශ්‍රී ලංකාවේ පිහිටි කොරියානු තානාධිපති කාර්යාලයෙන් මේ ටික සහතික කරගන්න අපහසුයි නම් ඕගොල්ලන්ට පුළුවන් මේ ඩොකියුමන්ට්ස් ටික කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයෙන්ද සහතික කරගන්න. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න ඕන ඕගොල්ලෝ කොරියාවේ සේවය කරනවා නම් ඔයාලට මේ ටික ලංකාවේ මේ ටික කරගන්න අපහසුයිනේ. ඒ නිසා ඔයාලට ලංකාවේ ඉන්න ඔයාලගේ යාළුවෙක්ට හරි ඔයාලගේ සහෝදරයෙක්ට හරි ඔයාලට ඕන කෙනෙක්ට කියලා මේ ඩොකියුමන්ට්ස් ටික සහතික කරගන්න පුළුවන්. එහෙම ඔයාලා මේ ඩොකියුමන්ට්ස් ටික සහතික කරගන්නවා නම් ඔයාලගේ බලය පවරපු ලිපියක් යවන්න ඕන. ඒ ලිපියත් එක්ක ඔයාලගේ පාස්පෝර්ට් එකේ කොපියකුත් යවන්න ඕන. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ කොපියත් අරන් ගිහිල්ලා ඒ ආයතන වලට ගිහිල්ලා මේ ටික සහතික කරගන්න. ඉතින් ඔයගොල්ලෝ ඒ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම ලංකාවෙන් ඒ ආයතන තුනටම ගිහිල්ලා සහතික කරගත්තට පසුව ඔයගොල්ලෝ කොරියාවට රැගෙන ඇවිත් ඔයාලා වැඩ කරන හැම ප්‍රදේශයකම තියෙනවා උන්ජොන් මිනියෝ සියොම්ජන් කියලා. ඉතින් මේක ඔයාලගේ ටීම් මැප් එකෙන් හරි කකාෝ මැප් එකෙන් හරි ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ සර්ච් කරලා ඔයගොල්ලෝ එතනට යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඉමිග්‍රේෂන් එකෙන්ද ඔයාලට ඩොකියුමන්ට්ස් එකක් අරන් යන්න තියෙනවා. ඒක ටුරිප් ගෲප් වේගුකින් සාසිල් චැම්පියන්ස් එක. මේ ඩොකියුමන්ට් එකත් චොනන් දෙකක් විතර වගේ තමයි යන්නේ. මේකත් එතනින් ඉමිග්‍රේෂන් එකෙන් අරගෙන මේකත් අරගෙනම ඔයගොල්ලෝ යන්න උන්ජොන් මිනියෝ සියොම්ජන් එකට. ඒ වගේම ඔයාලට ඕන වෙනවා මාස 6කදී උඩදී වගේ ගත්ත ඔයාලගේ ෆොටෝ 3ක්. ඉතින් ඒ ෆොටෝ 3ත් අරගෙන එතෙන්ට ගිහිල්ලා ඔයාලට තියෙන ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න.
ෆිල් කරලා පොඩි කොම්ස් එකක් තියනවා කරන්න. මේ ටික කරගත්තට පසුව ඔයාලට සුළු වේලාවක් ඇතුළත ඔයාලගේ ලයිසන් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ලයිසන් එක ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙනවා. මොකද ඕගොල්ලෝ E7 වගේ වීසා එකක් ඉල්ලුම් කරනකොට ඔයාලට මේකෙන් ලකුණු 10ක් පමණ හම්බ වෙනවා. ඉතින් මේක ඔයාලා ලබා ගන්න මට අද ඔයාලට විශේෂයෙන්ම පැහැදිලි කරන්න උවමනාව තියෙන්නේ ඕගොල්ලෝ සැහැල්ලු වාහන ලයිසන් එක. ඒව නැත්තම් ඊජොන් පුතුන් එක ගත්තට පසුව ඕගොල්ලෝ කොහොමද මේ ඉල්ජොන් පුතුන් එක ගන්න කියන එක තමයි මට ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලට මේ ඉල්ජොන් පුතුන් ලයිසන් එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මොකද ඕගොල්ලෝ ඉස්සරහට E7 වීසා, ඒ වගේම F2 වීසා, ඒ වගේ වීසා වලදී ඔයාලට ඉස්සරහට හරි ව්‍යාපාරයක් කරද්දී ඔයාලට මේ බර වාහන ලයිසන් අරගෙන ඔයාලට වාහන පදින්න සිද්ධ වෙනවා, ලෝරි පදින්න වෙනවා. ඒ වගේම මගින් 15ක් වගේ දාගෙන ඔයාලට පොඩි බස් එකක් පදින්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මේ ඔයගොල්ලෝ මේ ඉල්ජොන් පුතුන් ලයිසන් එක ගන්න. ඉතින් ඒකත් ගන්න විදිය ගැන මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් ඉල්ජොන් පුතුන් ලයිසන් එක ගන්නවා නම් ඕගොල්ලෝ ක්‍රම 3කට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ක්‍රමය තමයි ඕගොල්ලන්ට පුළුවන් උන්ජොන් හගොන්න එකට ගිහලා ගන්න මේක. උන්ජොන් හගන් කියන අපි ලංකාවේ ලර්නර්ස් කියන්නේ. ලර්නර්ස් එකකින් උන්ජොන් හගොන්න එකට ගිහලා මේ ටික ගන්න පුළුවන්. ඉතින් එහෙම එතනට ගිහලා ගන්නවා නම් ඔයාලට පහසුයි. මොකද එතන ඉන්නවා මේ එතන කියලා දෙන ටීචර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඔයාලට කියලා දීලා එක්සෑම් වලට දාලා ට්‍රයිල් කරන විදිය කියලා දීලා එක්සෑම් වල ඔක්කොම කියලා දීලා තමයි ඔයාලට ලයිසන් එක අරන් දෙන්නේ. හැබැයි එතන එහෙම කරගන්න නම් ඔයාලට ටිකක් ගණන් වැඩි. මන් 70ක් 80ක් වගේ ගානකට තමයි එතනින් ඔයාලට ලයිසන් එක ගන්න වෙන්නේ. ඒ වගේම ඔයාලට ආයෙ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මුලින්ම ඔයාලගේ ඊජොන් පුතුන් ඔයාලගේ ලයිසන් එක ගත්තේ මේ උන්ජොන් මිනිමෝසියම් ජන් එක තියෙන්නේ. එතනට ගිහිල්ලත් ඔයාලට ලයිසන් එක ගන්න පුළුවන්. එහෙම ඔයාලට එතනින් ගිහිල්ලා ලයිසන් එක ගන්නවා නම් ඔයගොල්ලන්ට එතන කවුරුවත් කියලා දෙන්න නැහැ. ඔයගොල්ලෝ මුලින්ම පොත් අරන් කියවලා කොහොමද මේ එක්සෑම් එකට මුහුණ දෙන්නේ කියලා ඒ වගේම පාඩම් කරගෙන ඉතින් ඔයාලට බර වාහන ලයිසන් ගන්න ඔයාලට බර වාහනයක් පදින්න පුළුවන් නම් එතන ට්‍රයල් පෙන්නලා ඒ ටික ඔයාලට තනියම කරගන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් උන්ජොන් මිනිමෝසියම් ජන් එකට ගිහිල්ලත් එතනනොත් මේ ඔයාලට ලයිසන් එක ගන්න. එතනට නම් අර උන්ජොන් හගවන්නකට වඩා ගොඩක් ගණන් අඩුයි. ඒකට නම් මාන් 7මාරක් 8ක් විතර වගේ තමයි යන්නේ. ඒ දෙකටම අමතරව ඔයාලට පුළුවන් තවත් ඊසි ක්‍රමයකට මේ ලයිසන් එක ගන්න. ඉල්ජොන් පුතෝන් එක ඔයාලා දැනටමත් කොරියාවේ ඊජොන් පුතෝන් එක අරගෙන අවුරුදු 7ක් නම් ඔයාලට පුළුවන් ඉල්ජොන් පුතුන් ලයිසන් එක ඉල්ලුම් කරන්න. හැබැයි ඔයාලට විශේෂ කාරණයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ අවුරුදු 7 ඇතුළත ඔයාලට කිසිම ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන්න බෑ. එහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුණොත් එහෙම ඔයාලට මේ ලයිසන් එක ඉල්ලුම් කරන්න බෑ. ඒක නිසා මම කියලා දෙන්නම් ඔයාලට එහෙම ගන්නේ කොහොමද කියලා. මම දැන් මේ සති දෙකකට ඉස්සෙල්ලා මේ විදිහට ලයිසන් එක ගත්ත නිසායි මම ඔයාලට මේක පැහැදිලි කරන්න හිතුවේ. ඉතින් ඔයාලා මුලින්ම යන්න ඕන කියොන්චල් සෝ එකට. කියොන්චල් සෝ මේක පොලිසිය නෙමෙයි, කියොන්චල් එක නෙමෙයි, මේක කියොන්චල් සෝ එක. කියොන්චල් සෝ එකට ගිහිල්ලා මේකත් ඔයගොල්ලෝ ඔයාලා ප්‍රදේශයේ පිහිටි හැම ප්‍රදේශයකම මේක තියෙනවා. ඒකින්ද ඔයාලා කකාෝ මැප් එකකින් හරි ටී මැප් එකකින් හරි ඔයාලා සර්ච් කරලා බලන්න. එතනට ගිහිල්ලා ඔයගොල්ලෝ ගන්න චිල්නියොන් මුසාගෝ හගින් සෝ කියන එක. මේ ඩොකියුමන්ට්ස් එකත් අරගෙන ඉන්න අනතුරුව ඔයාලගේ කොරියන් ඩෙන්ටිටි කාඩ් එකයි ඔයාලගේ ෆොටෝ මාස 6කට උඩදී ගත්තේ ෆොටෝ 3කුයි ඔයාලගේ ඊජොන් පුතුන් ලයිසන් එකයි මේ ටික අරගෙන ඔයගොල්ලෝ උන්ජොන් මිනිමෝසියම් ජන් එකට ගිහිල්ලා එතනින් තියෙන ඔයාලට පොඩි ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. ඒ වගේම ඔයාලගේ ඇස් බලනවා.
ඒක තියෙන්න ඕන 0.5යි 0.8ට වඩා ඔයාලට පෙනීමක් තියෙන්න ඕන. ඒ පරික්ෂාව කරලා ඉල්ලුම් කරපුවාම ඔයාලට සුළු වේලාවක් ඇතුළත ඔයාලට ගන්න පුළුවන් ඉල්ජොන් පුතුන් ලයිසන් එක. ඉතින් ඇත්තටම මේ ලයිසන් එක ඔයාලට ගොඩක් වටිනවා. මොකද ඔයාලා ඩ්‍රයිවිං කරනකොට ඔයාලට බර වාහනයක් ඔයාලට පදින්න පුළුවන්. ඒ කියන්නේ ලොරියක් පදින්න පුළුවන් ටොන් 12ට වඩා අඩු. ඒ වගේම මගින් අර යන වාහනයක් පදින්න පුළුවන් 15 දිනක් රැගෙන යන වාහනයක්. දැන් සැහැල්ලු වාහනයක නම් පදින්න පුළුවන් මගින් 10 දිනයි. ඒ වගේම ටොන් 4ට වඩා අඩු වාහන තමයි පදින්න පුළුවන්. ඉතින් මේ වගේ කැටගරියක් තියෙනවා. ඒකේ ලයිසන් එකේම ගහලා තියෙනවා. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න අවශ්‍යයි. ඔයාලා මේ ඉල්ජොන් පුතුන් ලයිසන් එකෙන් ගත්තායින් පසුව ඔයාලට පුළුවන් චිකේචා ලයිසන් එකත් ඉල්ලුම් කරන්න. ඒකත් ඔයාලා ඉන්න ප්‍රදේශයේ මේ උන්ජොන් හගවන්න එකට ගිහිල්ලා ඉරලා එතනින් ඔයාලට පුළුවන් මේ ලයිසන් එක ඉල්ලුම් කරන්න. ඔයාලට අවුරුදු 10කට හම්බ වෙනවා මේ ලයිසන් එකත්. එතකොට ඔයාලට පුළුවන් කම්පැනි චිකේචා එක ඩ්‍රයිව් කරන්න. මොකද ඔයාලට ඊජොන් පුතුන් එක තියෙද්දි නම් මේ විදිහට ඔයාලට හගවන්න එකට ගිහිල්ලා ඉල්ලුම් කරන්න බෑ. මොකද ඒක දෙන්නේ ඉල්ලුම් ගන්න ටෙම්පරියක් තමයි ඔයාලට ගන්න වෙන්නේ. ඔයාලට එහෙම නැත්නම් ඊජොන් පුතුන් එක තියෙද්දි ඔයාලට පුළුවන් මේ අපි එක්සෑම් කරලා තමයි ඔයාලට ගන්න වෙන්නේ මේ ඊජොන් පුතුන් තියෙද්දි චිකේචා ලයිසන් එක. ඒ නිසා මේ ඊජොන් පුතුන් එක තියෙද්දි නම් ඔයාලට පුළුවන් හගොන්න එකට ගිහිල්ලා අවුරුදු 10කට ලයිසන් එක ගන්න. ඔයාලට කාඩ් එකක් හම්බ වෙනවා. ඒ නිසා මේක ඉතාමත් වැදගත් වෙනවා ඔයාලට මේ වීඩියෝ එක. ඔයාලා හැමදෙනාම මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකෙන් දැනුමක් ලබා ගත්තා නම් මේ වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඒ වගේම ඉදිරියේදී මේ මම චිකේචා ලයිසන් එකක් ගත්තා. ඒක ලබා ගත්ත විදිය ගැනත් ඔයාලට මේ සම්පූර්ණ විස්තරයක් මම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මේක බලපුව හැමදෙනාටම තැන්ක්ස්.